හෙලෝ අයිවන් ඉතිං හෙට පෙබරාරි 14. ඉතිං හෙට අපි පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න තමයි හදන්නේ. ඉෂුටයි ජැන්දිරයි දෙන්නටම. ඉතිං මගේ අතේ තියෙනවා ඒ දෙන්න වෙනුවෙන් ගත්ත තෑග්ගක්. ඉතිං මේ තියෙන්නේ ඉෂුගේ ස්පා සලෝන් එකෙන් ගත්ත තෑග්ග. මේක ජැන්දිට මොකද එයාටත් තෑග්ගක් දෙන්න ඕනේ නැත්තම් එයාගේ හිත හොඳ නැති වෙනවා. ඉතිං හෙට වැලන්ටයින් ඩේ එක. ඉතින් ආදරවන්තයින්ගේ දිනය. ඉතින් මෙච්චර කාලෙකට මම තෑග්ගක් දීලා නැහැ ඉෂුට මේ ආදරවන්තයින්ගේ දිනේදී. ඒ හින්දා හිතුවා හෙට අපි ගාල්ල යන හින්දා එයා පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න කියලා. ඉතින් දෙන්නම දන්නේ නැහැ මේක මේ විදිහට රෑස්ති කරලා තියෙනවා කියලා. සර්ප්‍රයිස් හින්දා හොරෙන් තමයි මේක රෑස්ති කරේ. ටක් 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 කාලා ඕඩර් කරලා ගෙනල්ලා මේ අද තමයි මේක රෑස්ති කරගත්තේ. ඉතින් මේක ගිහලා ටක් ගාලා දාමු වාහනෙට. අපි මේක දාමු වාහනට. මේ පිටිපස්ස ඕපන් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ හින්දා මේක පරිස්සමෙන් මේකේ හංගලා තියාගන්න පුළුවන් මෙතනම. හරි. එහෙනම් හෙට උදේට තමයි මේකේ සර්ප්‍රයිස් එක බලන්න දෙන්නේ කොහොමද කියලා. හෙට උදේට අපි වීඩියෝ එකත් එක්ක ඇදලා ඉන්න. හෙට උදේට බලමු අපි කොහොමද මේ දෙන්නව සර්ප්‍රයිස් කරන්න කියලා. Hi, good morning. Hi. Hello travelers, good morning. දැන් වෙලාව 9යි. ඉතින් අපි යනවා ගාල්ලේ. ගාල්ල යන ගමන් තමයි නැවැත්තුවේ. ඉතින් අපි යමු. අද සෙනසුරාදා හින්දා සෑහෙන සෙනගක් ඉන්නවා. මේ පැත්තේ මේ දිගටම වාහනයි සෑහෙන පිරිසක් ඉන්නවා ඇවිල්ලා. මෙන්න ඉන්න අපේ ජැන්දියා. Hi. අපි යමු අර පැත්තට. මෙන්න තියෙනවා බස් හැමෝම. ඉතින් අද මාර්ගයේ සෙනග පෙබරවාරි 14. ඉතින් මේ සෙනසුරාදා දවසත් සෑහෙන සෙනග ඉන්නවා. Hi ජැන්දි, good morning. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ගාල්ලේ. ගාල්ලේ. අපි යනවා ගාල්ලේ. එහෙනම් අපි යමු ඉස්සරහට. අපි ආවා ගාල්ලේ. දන්නේ නෑ. එන්න තියෙනවා gift එක. gift එක උඩු යටිකුල් වෙලා තියෙනවා. දොරාරි. Happy Valentine's Day, Susu. Thank you. පවත්ත ගෙනාවේ. ඒකනේ කියන්නේ. ජැන්දිරත් තියෙනවා ටැග්. මේක ජැන්දිට. ජැන්දි හොඳටම නිදි. ඇරවල දෙන්න. මේ තියෙන ජැන්දිගේ තෑග්ග ගියේ පෙන්නන්න බැරි නේ. ජේ ජැන්දි මේ බලන්න. Happy Valentine Day.
හුස්ම ගන්න කෙනෙක් තමයි ගෙනාවේ. ඔය ආසමෙක් කෙනෙක් නේ? Like? Huh? So thank you. Surprise. කඩේ අන්ත ගෙනාවේ මේවා. ඈ? අපි බලමු gift එක කොහොමද කියලා. පාසියෝ. ජේ දන්නෙත් නෑ. නේ? අප්පච්චි දන්නෙත් නෑ. අප්පච්චි දන්නද අප්පච්චි කියන? අවුරුදු ඒ 7කට පස්සේ වැලන්ටයින් gift එක. ඈ මට දෙන්න ඕනේ හැබැයි. මොනවද ඕනේ ඔයාට? මට ෂා. ගන්න බෑනේ. මරණේ. කාලයක් තිබ්බ හිතේ තිබුණ ආසාවක්. මම නැසෙමුද? මේත් ගෑවුණා. ගෑවිලා නෑ. සර්ප්‍රයිස් එක ඉවරයි. රෙඩි ගොඩ. සර්ප්‍රයිස් වුණා ඈ. සර්ප්‍රයිස් නේ? ජෙවලුත් සර්ප්‍රයිස් නේ. වා ඊයේ අපච්චිට කිව්වනේ මේ වගේ කෙනෙක් ඕනේ කියලා. මේක අද උදේ වෙද්දී හම්බුණා නේ. ලස්සනයිද? ඔව්. සර්ප්‍රයිස් වුණා කියන්නේ මේ අහුවෙන්නේ නැතුව කරපු පළවෙනිම වැඩේ වෙන්න ඇති. සර්ප්‍රයිස්. ඉතින් ඔන්න දැන් මේ vlog එක කරන්නේ අපේ අලුත් ගමන් සංගයකින් DJI Action 5 එකකින්. ඒකයි DJI mic mini එකයි. ඉතින් කොහොමද කියලා බලමු මේකේ quality එක. අපි ඉන්නේ ගාලු කොටුවේ. එහෙනම් කොහෙද? ගාල කොටේද? මාර ලස්සනයි. වා. නාමද? යා අර පැත්තට. මේක ගැඹුරුනේ. ඔව්. මේක ගැඹුරුයි දප්පච්චි. කොහොමද මේකද? ආ? මේක නම් එච්චර ගැඹුරු නෑ. මේකේ මේ ඉස්සර කාලතුවක්කු තියලා තියෙනවනේ මෙතන. ඒකින්ද තමයි මේ විදිහට තියෙන්නේ. යමි තමයි කැස්සට. හැම් ෆුඩ් කන්න ඕන තමයි. රසයිද? දෙබේ. රසයිද? බලයි. ටැම්බ්ලි ගෙඩියක් බොන්න හදන්නේ අපි බහ යන්න. පැණි රස. මම ගන්න. අම්ම ඉස්සලා ගන්න. පොඩ්ඩක් මේ දෙන්න. දෙන්න. වන්දා පෙරන්න මට. කසයි ඒක. කට තියන්න. ළඟටම ගන්න කට. ගොඩක් ගන්න එපා වැටෙනවා. සයිනේ. යමි. අන්න මේක දෙන්න. ඉතින් මේ අපි අද ගාල්ලේ ආවේ තවත් විශේෂ වැඩකට. මේ තමයි අපේ travel G එකක් මාරු කරන්න හදන්නේ, අප්ඩේට් කරන්න හදන්නේ. මේ ඉතින් කොළඹ ඉඳන් ගාල්ලේ ආව මේ iPhone එකක් ගන්න. දැන් මේක බලන්න යන ගමන් ඉන්නේ. ගිහිල්ලා කියන්නම් මොකද්ද ගන්න කියලා. මේ ඉතින් සෑහෙන කාලයකට පස්සේ පොඩි අප්ඩේට් එකක් කරන්න ඕනේ කියලා හිතුවා. ඒ හින්දා මේ ආවා. ඒ හින්දා අපි මෙහෙට. ඉතින් ඔන්න වැලන්ටයින් දවසේ මටත් gift එකක් මම ගන්න හදන්නේ. නැත්තම් අපිට දෙන්න gift දෙන්න කවුරුත් නැහැනේ.
ඒ හින්දා අපි යන් මේ පැත්තට අපි දැන් මේ යන ගම. ගිහිල්ලා බලමු මේ මොකක්ද ඒ කියලා. හෙලෝ. ඉතින් මේ ඔන්න අපි ආවා තැනට. අපි කිව්වනේ පොඩි ගැජට් එකක් ගන්න ආවේ කියලා. ඉතින් ඒ තමයි මේ iPhone 16 Pro එකක්. මේ තියෙන්නේ ඒක. බලන්න පේන ඇති. 16 Pro Max එකක් 1TB එකක්. ඉතින් කොළඹ හැමතැනම හොයලා බැරිම තැන ඔන්න ගාල්ලටම එන්න උනා. ඉසිරමාල් ඉන්නවා. ඉතින් ඉසිරමාල්ගේ තමයි ෆෝන් එක. ඉතින් හොඳ ඔෆර් එකකට දුන්නා. thank you very much. ඉතින් මේකෙන් තමයි ඔන්න ඊළඟට වීඩියෝස් ටික කරන්න වෙන්නේ. බලා ගන්න පුළුවන්. ලස්සන වීඩියෝස් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි ෆෝන් එකෙන් අපිට. ඉතින් එහෙනම් මේක අරගෙන අපි පිටත් වෙමු. වහිනවා. අපි අර පේවි කියන්නේ අපි ෆෝන් එක අරන් කොටුවට ආව විතරයි වහිනවා හොඳටම. හොඳටම වැස්ස. මන්න රත්තරන්ලු තියනවා. රත්තරන් තියනවද? ඔව්. වැස්ස බෑවුවා අපි ආවා මේ පැත්තට අපිට ලංකාවට සංචාරයේදීත් එන්න බැරි වුණා. මාරම ලස්සනයි. වැස්සට පස්සේ හරි අමුතු ලස්සනක් තියෙන්නේ ගාලු කොටුවේ. අපි යමු උඩට. අම්මෝ. මාර ලස්සන. අපිට එන්න බැරුණා මේ පැත්තටනේ. එව්වා. වැස්සෙන් පස්සේ මේ වැස්ස බෑවුවට පස්සේ හරි ලස්සනයි. මාර බේන් නැති වෙන්න වහිනවා නේ. ඔව් වීඩියෝ එක හොඳට පේනවා. මුලින් කැමරාවට පේන අපිට පේන්නේ. ඉතින් පෙබරවාරි 14 මෙන්න මේ විදිහට තමයි අපි ගත කරේ. ඉතින් ෆෝන් එකත් අරගෙන අපි කොළඹ එනකොට මෙන්න මේ විදිහට බොහොම දාලානිපත වර්ෂාවකට මැදිහත් වුණා. ඉතින් අද බොහොම සුන්දර දවසක් මතකයන් ගොඩක් එක්ක අපි ගාල්ලට සමුදීලා ගෙදර යනවා. ඉතින් එහෙනම් අපි තවත් සුදුරු සංචාරයකින් හම්බ වෙමු. ජය වේවා.